අයිබෝන් මිතුරුනේ. මේ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වුණා. මම හිතන්නේ 2029 ජනාධිපති සජිත් ප්‍රේමදාස. ඒක මොකද කියන්න හේතුව මම දැක්ක මේ ළඟදිත් ඊයේනේ. ඊයේ පෙරේදා එතුමගේ මේ රැස්වීම් වලට ඇවිල්ලා එතුමා පෙලක්කුන් ඒක හරි පැරදි ලෙස දක්වලා තිබ්බා. සිරසෙන් ගහනවා මේ රැස්වීම් වලට එන උනුත් යනවා කියලා. හරි ඊළඟට ගොඩාක් අය දැන් අර මම දැක්ක සන්නස් කළත් මිනිහට මේ මෝඩයා කියලා මෝඩයා කියලා කියනවා. සන්නස් කළ වගේ එකෙන් මෝඩයා කිව්වා කියන්නේ මිත්‍රනේ ඒ මිනිහා බුද්ධිමතෙක්. මට තේරුණේ ඒක. සන්නස් කළ වගේ මෝඩෙක් මිනිහෙක්ට මෝඩයා කියනවා කියන්නේ ඌ බුද්ධිමතෙක්. ඇත්තම කතාව. ඔය සන්නස් කරලා මාර ඇරියස් එකක් තියෙනවනේ ඔය භික්ෂුවත් එක්ක ඇරියස් එකක්. ජාතක පොතත් එක්ක ඇරියස්. හරි. ත්‍රිපිටකේ නෙමෙයි ජාතක පොත ගන්නවා. එයා සිංහල ගුරුවරයෙක් නේ. එතකොට මේ එයාගේ හරි මේ සුද්ධ වූ ත්‍රිපිටකේ අරන් කෝට් කරනවා මිසක් මිත්‍රවරුනි ජාතක පොතෙන් කරුණුන් අරන් ඒක මේව කරනගෙන ඊළඟට භික්ෂුව ගැන මාර තරහක් තියෙන සහ ගොන් නාම්බෝ හිට් කරවනු. අර විශ්ව බුද්ධ වගේ අය. එහෙම ගොන් සිවුරටම ගහරාහන කාලකන්නියෝ ඒ මිනිහට හොඳයි. බොනවුන් හොඳයි. දැන් භික්ෂුව අර මිනිහා ගංජයි ඔය අනම්මනම් මේ ගහනවා කියලා එලිපිට කියනවනේ ස්ත්‍රියකුත් ආශ්‍රය කරයි විශ්ව බුද්ධ කියන එක. ඒ මිනිහාව ඉන්ටර්විව් කරනවා. ඒ මිනිහා එන පොර මුට. ඒ යන්නේ කැමගේ ඌ එච්චර නාබර ගොනෙක් නේ. ඒ මිනිහා මෝඩයා කියනවා කියනවා ඒ මිනිහා බුද්ධිමතෙක්. ඔන්න ඔකයි පොයින්ට් එක. එතකොට සජිත් ප්‍රේමදාස ගොඩාක් මෝඩයා කියනවා. මං ඕක මට නම් එහෙම එකක් දැක්කේ නැහැ කිසිම දාක. ඔයි මං ඒ දවසක ඉන්දික තොටවත්තගෙනුත් ඕක ඇහුවා මං. හරි මිනිස්සයත් මෙහෙම එකක් කිව්වේ නැහැ. සජිත්ගේ පොඩි අවුලක් පොඩි දුර්වලකම් පෙන්නවා මිසක් මෝඩයා කියලා කිව්වේ නැහැ. එයා වුණත් එහෙම කිව්වේ නැහැ මට මතක. හරි. සාමාන්‍ය ඔළුවක් තියෙන මිනිහෙක්ට තේරෙනවා සජිත් කියන්නේ එහෙම ගොනෙක් නෙමෙයි. නැත්තම මේ මිනිහා වැදගත් ලෙස දේශපාලනය කරන මිනිසෙක් සහ ඔයගොල්ලෝ අමතක කරන්න එපා මිත්‍රයෝ අනුර කුමාර කියන්නේ මේ 140 ගානක්ද කොහෙද ගත්තා මේ අර දෙන්න බෙදුනා. රනිලුයි සජිතුයි බෙදිලා තමයි මෙතන මේ ඔය බලය ගියේ. දැන් මේ ඊයේ ටිල්විල්ලනේ ගොඩාක් අය මේක හොල්ලන්න බෑ කියන එකෙන් මට ඔප්පු වෙච්ච දෙයක් තමයි මේගොල්ලෝ ජනාධිපතිවරණේ තියන්නේ නැහැ මිත්‍රෝ. ඕක ඇත්තට මන් දන්න ඉන්දික තොටවත්තයා තමයි ඕක කිව්වේ. ඉන්දික තොටවත්ත මුලින්ම ඔය මේ සුදාගේ channel එකට ගිහිල්ලා කිව්වා මිනිහා කිව්ව මොකද්ද රාජපක්ෂල එකෙක්වත් ඉරේ යන්නේ නැහැ කිව්වා. ඒක ෂුවර් නෑ ඉන්දික මොකද කෙනෙක්ට ඉදිරියට සනි දසාවක් යනවා. සරච්චන්ද්‍ර මහත්තයත් කියලා තිනවා කෙනෙක්ට එහෙම පොඩ්ඩක් නරක කාලයක් එන්න පුළුවන්. නමුත් ඉන්දික තොටවත් එහෙම කියලා තිබ්බා කවුරුවත් ඉරේ යන්නේ නැහැ. මට මතක ඒ ඉන්ටර්විව් එක කොහොමද කිව්වේ 27 ඉඳන් සෙනසුරු නීච වීම හොඳ නැහැ කියලා. එන ඕඩ කෙනෙක් දන්නවා අනුර කුමාරට යන්නේ ශනි දසාවක්. ඉතින් ඒකේ ශනි දුර්වල වුණාම ගොඩ ගන්න අමාරුයි. ඒ කියන්නේ තරම් බලවත් නැහැ. විශේෂ ලංකා කේන්දරෙත් හොඳ නැහැ. ලංකා කේන්දරයටත් හොඳ නැහැ. ලග්නාධිපති සෙනසුරා නීච වෙන්නේ. හරි. ඉතින් ඒක දැනගෙනද කොහෙද ඉන්දික තොටවත්ත මේ ළඟකදී ඉඳන් කියන්න ගත්තා නැතයි ජනාධිපතිවරණේ අහෝසි කරපන් කියලා. මිනිහාගේ ස්ට්‍රැටජි එක. මිනිහාගේ ප්ලෑන් එක. එහෙම එකක් මට හිතෙන්නේ ඒක ඔළුවේ තියන් තමයි මේගොල්ලෝ කියන්නේ අපි සදහටම අපේ තමයි ආණ්ඩුව කියලා. මට හිතෙන්නේ මේගොල්ලන්ගේ දැන් හිතාගෙන ඉන්නේ මේගොල්ලෝ මට හිතෙන්නේ ඕක තමයි කරන්නේ. ඕක කරන්න බෑ මිත්‍රෝනේ මගේ නම් මතය. මොකද මිනිස්සු එහෙනම් අර ගෝඨාභයට වෙච්ච වැඩේ දෙවෙනි පාර්ට් එක වෙනවා. මොකද ඕක
එහෙම මේ ජනතාව මෙල්ල කරන්න බෑ මගේ නම් මතේ. ඊටත් වඩා ඔයගොල්ලෝ අමතක් කරන පාට් එකක් තමයි මිත්‍රෝනේ ඔය 68 ලක්ෂයේ කෙසේ වෙතත් ඔය සජිතුයි රනිලුයි බෙදිච්ච නිසා තමයි මෙතන ප්‍රශ්නේ උනේ. දැන් මම අහගෙන හිටියා එදා ප්‍රේමදාස මැතිතුමත් කියනවා අපි දැන් එක්කෙනෙක් එක කණ්ඩායමක් කියලා. අනිවාර්යෙන් එහෙම වුණොත් ප්‍රේමදාස තමයි දිනන්නේ. හරි. ඒක මම ජ්‍යොතිෂයෙන් අද කියන්න ඉන්නේ මොකද එතුමාට මම විශ්වාස කරනවා විතරනේ එතුමා මිතුන ලග්නකාරී කියලා. හරි. දැන් මේ දැන් ඒ තරම් ඔය සුබ නොවෙන්නේ එතුමාට යන්නේ ශනි මහදසාවේ රාහු අන්තරේ. රාහු දසාවක් යන්නේ. ඒක තමයි මේ මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඉදිරියට එතුමාට 2028 මැද ඉඳන් ගුරු අන්තරය පටන් ගන්නවා. දැන් සරච්චන්ද්‍ර මහත්තයා මට මතකයි එතුමා සජිත්‍ර රාජෝග නැහැ කියන්නේ මට හිතෙන්නේ නැති කතාවක් කියනවා. ඒ කියන්නේ එතුමා හිතාගෙන ඉන්නවා ඇති මට හිතෙන්නේ ගුරු උච්ච වක්‍ර වුණාම නීච වෙනවා කියලා. ඒක සාරාවලියේ තියෙන ඕක මමත් දවසක් කිව්වා. පළවෙනිට සජිත් ප්‍රේමදාස වීඩියෝ එක කරද්දි. නමුත් මම ඒක මගේ අත්දැකීම අනුව කේන්දර බලලා ඇත්තම කතාව ඔය කියන උච්ච ග්‍රහය වක්‍ර වුණාම නීච වෙන්නේ නැහැ. හරි. මොකද ඒක ඕගොල්ලන්ටත් තේරුම් ගන්න ඕනේ. ගුරු නීචයි රනිල් වික්‍රමසිංහගේ. රනිල් කියන්නේ නරියා. සට කපට සජිත් එහෙම නැහැ. සජිත් කියන්නේ එහෙම නරියෙක් නෙමෙයිනේ මිත්‍රෝනේ. හරි මිනිහාගේ හොඳ කමටනේ මිනිස්සු බනින්නේ. ඇත්තම කතාව ඒක. මිනිහාගේ තියෙන ලාමක කමටනේ මිනිස්සු බනින්නේ. මෝඩයා කියන්නේ මෝඩයා වගේ වචන අහගන්නේ මිනිහාගේ හොඳකම වැඩි කමනේ. හරි. කපටියෙක්ට එහෙම කියන්නේ නැහැනේ සාමාන්‍ය. කපටියා කියලානේ කියන්නේ. ඒ වගේ එහෙම එක. එතකොට ගුරු නීච වුණාම කපටි වෙනවා මිසක් ඕ වගේ වෙන්නේ නැහැ. ප්‍රේමදාසගේ ගුරු කටකේ උච්චයි මගේ නම් මත. ඒකයි එතුමා ඔය පඬිවරයෙක් වගේ කතා භාෂාව හසුරවන්නේ මොකද ගුරුත් වක්‍ර වෙලා ඉන්නේ. බුද ගුරු වක්‍රාය මම දන්න අය විවිධ භාෂා පරිවර්තකයෝ. භාෂා කීපයක් ඉගෙන ගත්තු අය මම කේන්දර බලලා තියෙනවා. පිට රටවල් වල භාෂා කීපයක් ඉගෙන ගත්තු අය ඉන්නවා. ඒ නිසා මෙතුමාගේ කේන්දරේ මම විශ්වාස කරනවා ගුරු උච්චයි ඇත්තම කිය. කතාව ගුරු කටකේ උච්ච වෙලා ගුරුගෙන් හතේ සඳු ඉන්නවා. සඳුගෙන් හතේ ගුරු ඉන්නවා. මේක ගජකේශරී රාජයෝගී. හරි ගජකේශරී රාජයෝගයක් තියෙනවා මේ කේන්දරේ. ඊළඟට මම දැක්ක ලොකුම පොයින්ට් එක තමයි මිත්‍රනේ රවි මේ කේන්දරේ වර්ගෝත්තමයි. රවි හිටියේ දනුවේ නවාංශකෙත් දනුවේ. හරි. රවි වර්ගෝත්තම වෙලා ඉන්නවා. හත්ෙන් ඉන්නේ මිතුන ලග්නේ නම් ඒ නිසා වෘෂභේ නෙමෙයි මම විශ්වාස කරන්නේ මිතුන කියලා. හරි මිතුනට තමයි මොකද මේ මෙතුමාට හොඳ විවාහයක් වෙලා තිනවා මේ හොඳ නෝන කෙනෙක් ඉන්නවා. ඒ වගේ බැලුවම හත්ෙන් නාදිපති උච්ච වෙන්න ඕනේ මගේ නම් මතේ. පස්සන්න දුර්වල වෙලා තිනවා පහේ කේතු ඉඳන් පස්සන්න නාදිපති 8ට ගියාම ඔය යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවත් ජීවිතේ ඔය දරුඵල සම්බන්ධයෙන් තිබිලා තිනවා. එතකොට ඒ වගේ මට හිතෙන්නම මිතුන ලග්නේ කියලා. මොකද 10 වෙනි ආධිපති උච්චයි මේ මිතුන ලග්න කේන්දරේ. මිතුන ලග්නේ 10 වෙනි ආධිපති උච්චයි කියන රැකියාවක හිණි පෙත්තකට යනවා. සාමාන්‍ය මෙතුමා පක්ෂ නායකයෙක්. නායකත්වයේ දරනවා කියන්නේ 10 බලයක් තියෙනවා. හරි. ඒ නිසා අර පොඩ්ඩක් අර මේ පෙලක් අය ඒකේ කුජ 4 ඉන්නවා. කුජ 4ට තරම් අර පොඩ්ඩක් සරත් ෆොන්සේකාගේ කුජ 4 සිතුවිලි පොඩ්ඩක් ආවේගශීලී වෙන්න පුළුවන්. ඍජු මේ පෙලක් හාස් තීන්දුව තීරණ ගන්නව වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ කේන්දරේ රවි කුජ අන්‍යෝන්‍ය දෘෂ්ටියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් බය නැති ඔය රනිල් වික්‍රමසිංහගේ රවි කුජ යෝගේ තිබ්බා ලග්නේ. මෙතුමගේ රවි කුජ දෘෂ්ටියක් තියෙනවා. රවි කුජ දෘෂ්ටියක් හෝ සම්බන්ධයක් තියෙනවා කියන්නේ හරි එඩිතර බය නැති ඉදිරියට යන දේශපාලනයට විශේෂයෙන්ම සුබ යෝගයක්. හරි. ඒකත් මේ කේන්දරේ තියෙනවා මිත්‍රවරු. හරි. ඉතින් ඒ නිසා මේ ඊළඟට බුධ ශනි සම්බන්ධයක් තියෙනවා. හරි. බුධ ශනි බුධගෙන් 4 ශනි ශනිගෙන් 10 බුධ. එහෙම ඒකුත් තියෙනවානේ. ඔව්. ඊළඟට රාහු 11 වෙනිටත් අතිශය හොඳ යෝගයක්. දෙවැන්නේ ගුරු කටකේ උච්ච වෙලා ඉන්නවා. ඒකත් හොඳ යෝගයක්. සාමාන්‍යයෙන් දෙවැන්නට ගුරු බලවත්. ඒකයි. දැන් ඕක වෘෂභ වුණොත් එහෙම ඔය තත්ත්වය පොඩ්ඩක්
අඩු වෙනවා. මොකද ගුරු 3 වෙන්නට යනවා. ගුරු 3ට ඊතරම්ම සුබ පිහිටීමක් නෙමෙයි. ඊළඟට වෘෂභයේ ඔය 2027 ජූනි ඉඳන් ශනි 12 වෙන්නට යනවා. ඔය එකක්වත් ඊතරම් හොඳ පිහිටීම් නෙමෙයි. දැන් මිථුන ලග්නේ ශනි යන්නේ 11 වෙනිදා. හරි. ඉතින් ඒ නිසා එහෙම එකක් තියෙනවා. නමුත් මෙතුමගේ ගුරු මිථුන ලග්නේ කේන්දරේ මට හිතෙන්නෙම 7 වෙනි ආධිපති 10 වෙනි ආධිපති උච්චයි කියලා ගුරු. මොකද වෘෂභ වෙන්න බෑ. වෘෂභ නම් 8 වෙනි ආධිපති 11 වෙනි ආධිපති උච්ච වෙන්නේ. ඒකට වඩා මට නම් මේක සරිලන්නේ මිථුන ලග්න කේන්දරේ ශනි 10 වෙන්නට සාමාන්‍ය දේශපාලනයට වගේ හොඳයි. ශනි සාමාන්‍යයෙන් 10 වෙන්නට වගේ ශනි නරක නැහැ. නරක ග්‍රහයෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා නවාංශෙත් රවි වර්ගෝත්තම වෙලා ඉන්නවා. ඊළඟට සිකුරු බලවත් වෙලා තියෙනවා. හරි. සිකුරු බලවත් නිසා තමයි එතුමට මේ සාමාන්‍යයෙන් කරන ඕන දෙයක ලස්සනක් තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කලාව ඇඟේ තියෙනවා. සිකුරු බලවත් මිනිස්සු පිරිසුදුකම කලාව ඒවටත් දක්ෂයි. සිකුරු බලවත් අර පියානෝ කියලා කියන්නේ. ඉතින් පියානෝ ඒ වගේ යම් දක්ෂකම් තියෙනවා. ඒ කියන්නේ ඇඟේ තියෙනවා මිත්‍රෝනේ කලාව ඇඟේ තියෙනවා. සිකුරුගේ බලය. රාහුත් බලවත් නවාංශකේ. දැන් රාහුගේ බලයත් මේ කේන්දරේ තියෙනවා. එතකොට රාහු 11යි නවාංශකෙත් බලවත්. හරි. එතකොට මේ ඇත්තම කතාව මේ ඊළඟට තව අමතක් නොකළ යුතුයි. මේ ගුරුට සිකුරු සඳුගේ සුබ දෘෂ්ටි වදිනවා. ඔයගොල්ලෝ ඒකත් දාගේ බුදගේ සුබ දෘෂ්ටියක් වදිනවා. දැන් මිත්‍ර වරුණේ රවි කුජ ශනි කියන්නේ පාපියෝ කේන්දරේ. රාහු කේතු දෘෂ්ටි දකින්නේ මගේ නම් මතය. රාහු කේතු කියන ප්ලේස්මන්ට් මේ අහස කැපෙන ලක්ෂ දෙකක්. ඒ ලක්ෂ ග්‍රහයෝ නෙමෙයි ඒක දෘෂ්ටි ගත වෙන්නේ. එතකොට මේ කේන්දරේ මේ බලන්න මේකේ ග්‍රහ බලපෑම දැන් මේ නිකන් තිබ්බට මේ දෙවැන්න ඉන්න ගුරු දිහා සිකුරු චන්ද්‍ර බුධ කියන බලගතු සුබ ග්‍රහයෝ 3 දෙනෙක්නේ. සුබ ග්‍රහයෝ 3 දෙනෙක්. ඒ සුබ ග්‍රහයෝ 3 දෙනාගේම දෘෂ්ටි දකින්නවා කියලා කියන ඇස්පෙක්ට් වදිනවා ඒ ගුරුට. එතකොට ඒ ගුරු හරිම ස්වම්පෝෂිත වෙනවා. බලවත් වෙනවා. දැන් ඕකට අපි කියන්නේ අර සාමාන්‍ය මිත්‍රවරණේ කාගේ හරි රාජයෝගයක් තියෙනවා. කේන්දරයක දැන් ඕගොල්ලෝගේ කේන්දරයක අපි හිතමුකෝ රුචක යෝගී, සස පංචමා පුරුෂ යෝගී, නැත්නම් අපි මාලවී යෝගී, සුබ ග්‍රහයෝගේ භද්‍රා යෝගී. අනිත් එක මොකද්ද? ගුරු හංස යෝගී. ඔය ඕවන සුබ ග්‍රහයෝ. ඔය 3 දෙනාගෙන් ඔය ග්‍රහයට වෙන දෘෂ්ටියක් හෙළුවොත් විශේෂයෙන් පාපී දෘෂ්ටියක්, කුජගේ දෘෂ්ටියක්, බැලස්ටික් මිසයිලයක් වැදුනා වගේ. මම දකින්නේ බැලස්ටික් එකක් ගැහුවා වගේ. කුජගේ දෘෂ්ටිය කනවා, විනාශකාරී. ශනිගේ දෘෂ්ටිය ප්‍රමාදකාරී. සැටර්න් කරන්නේ ඩිලේ කරනවා. කුජ කරන්නේ විනාශ කරනවා. කුජ කියන්නේ මේ යුද්ධ සෙබලනේ. රවිගේ දෘෂ්ටියත් එතරම්ම සාමාන්‍යයෙන් රවිගේ දෘෂ්ටිය පාපී දෘෂ්ටියක් ලෙස තමයි සලකන්නේ. ඒකයි රවිගේ ළඟට ග්‍රහයෝ ගියාම පුච්චනවනේ. කම්බස්ෂන් කියලා කියනවා. එතකොට මේ කේන්දරේ මිත්‍රවරුනේ මොන ලග්නිය වුණත් හරි මේ ලග්නේ නම් මේක වෙන්න ඕනේ මගේ නම් මතේ. නමුත් මොන ලග්නිය වුණත් මේ කේන්දරේ ඔය කියන සුන්දර දෘෂ්ටි ටිකක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි රවි කුජ දෘෂ්ටිය. ඒක හොඳයි. බුධ ශනි දෘෂ්ටින එතරම්ම හොඳයි කියන්නේ නැහැ නම. නමුත් ගුරු දිහා බුධ සිකුරු චන්ද්‍ර කියන සීළු ග්‍රහයෝ දකින්න. වෙන පාපයෝ දකින්නේ නැහැ ගුරු දිහා. හරි. මේ සිකුරු චන්ද්‍ර බුධ තමයි දකින්නේ. එතකොට ඒ ගුරු කොච්චර බලවත්ද කියලා හිතට උච්ච ග්‍රහයා වක්‍ර වෙලා ඉන්නවා. එතන පොයින්ට් එකක් තියෙනවා. නමුත් දෙවැන්නේ දැන් මිථුන ලග්න දෙවැන්නේ 10 වෙනි ආධිපති 7 වෙනි ආධිපති ප්‍රබල කේන්ද්‍ර ස්ථාන දෙකක අධිපතියෙක් ඉන්නේ දෙවැන්න ඉඳන් ඒ අධිපතිත් දකිනවා. දැන් ඒකත් බලන්න. දැන් ඕන කොටුවක අධිපතියා ඒ දිහා බලන එක ප්‍රබල පිහිටීමක්. දැන් හරියට නීච ග්‍රහයෙක් දිහා අධිපතියා දැක්කොත් නීච භංග රාජෝගයක් කියලා කියනවා. ඒ වගේ ගුරුගේ අධිපති චන්ද්‍රයා ඒ ගුරු දිහා දකින්න. එතකොට ගජකේශරී කියන රාජෝගයක් එනවා වගේම ඒ අධිපතිත් දකින්න. එතකොට ඒ කොටුව බලවත් කරන ඕක මට මතකයි මලවිගේ මහත්තයා ගෝඨාභයගේ කේන්දරේ කියද්දිත් ඔක් කිව්වා. ගෝඨාභයගේ උච්චක ලග්න
ලග්නේ කුජ ග්‍රහය 7 ඉඳන් ලග්නාධිපති දකින්න. ලග්නේ දිහා දකින්න. ලග්නාධිපති ලග්නේ දිහා දකින්නක හොඳයි කියලා එතුමා ඒ කාලේ කිව්ව එකක් ඔය 2019 ද. මම වෙලාව දන්නෙත් මෙතුමගේ ඇත්තරම ඒ කාලේ ඔය වෙලාව එහෙම සංසාර නුණා 2019 නේ. 19 ගෝඨාභයයි සජිතුයි නිල්ලුවේ. එතකොට වෙලාව තිබුණා වෘෂභද මිතුනද කියලා. එතකොට මේ මගේ පොයින්ට් එක මිතුනේ ගුරු අතිශය බලවත් වීමකට ලක් වෙලා තියෙන්නේ මේ ගුරු. හරි. ඒ කියන්නේ ගුරු දිහා මේ ප්‍රබල දෘෂ්ටි තුනක් නේ වදින්නේ. සාමාන්‍ය හොඳ දෘෂ්ටි මේ බුධ සිකුරු චන්ද්‍ර කියන සුබම ග්‍රහයි. හරි. එතකොට මාර අපි කියනවා ස්වම්පෝෂිත වෙනවා. අර මිසයිල නෙමෙයි සාමාන්‍යයෙන් අර හොඳ දේවල් තමයි වැදිලා තියෙන්නේ. හොඳ විදියට ආරක්ෂා වෙලා තියෙන ওই ග්‍රහය. හරි. ඉතින් ඒක ඒ නිසා මිත්‍රවරුනේ මේ ගුරු බලවත් අංකික. චන්ද්‍රයා 8 වෙන්නට බලවත් නැහැ. ඒක මං කියන්න ඕනේ. චන්ද්‍රයා 8ට බලවත් නැහැ. ওই මහින්ද රාජපක්ෂගේ චන්ද්‍රයා 8 සඳු 8 වෙන්නට තරම් සුබ ග්‍රහයක් නෙමෙයි. ඒ නිසා චන්ද්‍රයා කෙසේ වෙතත් ගුරු බලවත්. එතකොට මතක තියාගන්න ඕනේ මිත්‍රවරුනේ මේ ගුරු තමයි සජිත්ට යමක් දෙනවා නම් දෙන්නේ. ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් මේ ගුරු 2028 මැද ලබනවා. ඔයාලා විශ්වාස කරනවා. එතකොට මේ කේන්දරේ කොහොම ගත්තත් මේ ගුරු ග්‍රහය බලවත්. ගජකේශරී කියන රාජෝගයක් තියෙනවා. ඒ ගුරු දශාව ලබන ඔය කියන කාලේ. එතකොට මිත්‍රවරුනේ මේක අර අනුරු කුමාරගේ ගෝචරයෙන් රජ වෙනවා වගේ නෙමෙයි. මේ මිනිස්සයා උප්පත්තියෙන් ගෙනාපු රාජෝගික ඵලයක් ලැබිය යුතුමයි. ඒක අර ගෝචරයෙන් මේ කාලේ ග්‍රහය මාරු වෙලා ලැබෙන එකකට වඩා සාමාන්‍ය ජ්‍යොතිෂ දන්න උඹලා දන්න ඕන එකෙක්ගේ පංචමහා පුරුෂ රාජෝගයක් තියෙන ඒ දසාව ඒක එදා තමයි ඵල දෙන්නේ. ඔය ජ්‍යොතිෂ මේ නිර්වචන ඉන්ටර්ප්‍රිටේෂන්. දැන් ශනි මංගල යෝග තියෙනවා කුජ ශනි දසා අගුණයි. මෙතුමාට ශනි මංගල යෝගය තියෙනවා ඒකත් මම කුජ ශනි සම්බන්ධයක් තියෙනවා. ශනි මංගල යෝගයක් තියෙනවා. එතකොට ඉවසීම අඩු වෙන්න පුළුවන්. හරි. පොඩි මට මතක අර නුමින්ද සාන්ත්‍රි මහත්තයත් කිව්වේ කුජගෙන් ගින්දර ශනිගෙන් වායුව එතකොට ඇවිලිනවා. ආන්න එහෙම ශනි මංගල යෝගය තියෙන උන් ඇවිලෙන ගතියක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් විවාහ වගේ විවාහ ජීවිතයේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ මං කියාගෙන හිටියේ මොකද්ද මේ 2028 මැදදී ඔය ගුරු ලබනවා. එතකොට ලංකා කේන්දරේ දැන් අනුරු කුමාර ෂෝ එකක් දානවා. දැන් මේ ඉදිරි මාස ටික කොහොම හරි කලමනා කරගෙන යයි. හැබැයි මිත්‍රවරුනේ මතක තියාගන්න මේ 2026 දෙසැම්බර් වල රාහු 12 වෙනිට ගෝචර වෙනවා ලංකා කේන්දරේ. හරි. යන්නේ මොන දසාවද? රාහු මා දසාව. රාහු මා දසාවේ රාහු 12 ගියාම සාමාන්‍යයෙන් මිනිස්සෙක් නම් හිරගත වෙනවා. නීති ප්‍රශ්න එනවා. නඩු වැටෙනවා. වැයවීම අධික වෙනවා. දැන් මේක වෙන්නේ ලංකාවට. ලංකාවක මිනිහා කියලා හිතුවොත් ඒ ලංකා කේන්දරේ රාහු 12 වෙනිට ගෝචර වෙනවා 2026 දෙසැම්බර්. 2027 ජූනි වල ලග්නාධිපති ශනි නීච වෙනවා. එතකොට ඔවා බරපතල ප්‍රශ්න ඉති. බරපතල ප්‍රශ්න. ඔය ඩබල් ප්‍රශ්න තත්කාරී තත්ත්වයක්. එතකොට රට මගේ නම් මතේ ආර්ථික ප්‍රශ්න වලින් මිරිකෙන්න පුළුවන්. ඒකයි මේගොල්ලෝ එතකොට ඕවා ජ්‍යොතිෂ අහගෙන බං මැයි රැලි නෙමෙයි තියන්න ඕනේ මේ හරි. ඒ නිසා මිත්‍රෝනේ මගේ නම් මතේ සජිත් ප්‍රේමදාස වටා ගොඩක් අය එක් වෙයි. දැන් මේ මොහොතේ ප්‍රබල බලවේගී තියෙන එතුමට එතුමා දැන් දීර්ඝකාලීනව ගමනක් ආවා. එතුමා ගෝඨාභය එක්ක ඉදිරිපත් වුණා. අනුරු කුමාර එක්ක ඉදිරිපත් වුණා. ඒකත් රනිල් වික්‍රමසිංහ කඩාගෙන ගියා. එතන විරසකේ නිසා තමයි එතන ඇත්තරම් පෙරදුනේ. ඇත්තරම් වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක ඒ බලවේග දෙක එකතු වෙලා ඒත් මිනිස්සුනේ. එතකොට ඕගොල්ලෝ විශ්වාස කරනවද මිත්‍රෝනේ මේ අමාලිමා ආණ්ඩුව මෙතුවක්කල් ඒගොල්ලන්ගේ බේස් එක අඩු කරගත්තද වැඩි කරගත්තද? මන්නම් දකින අඩු කරගත්තා. හරි.
ඒක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඒක මේ ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඉතින් ඒක ඕන ආණ්ඩුවක මිතුරුනේ යන්න යන්න අඩු වෙනවා. ඒ කසාදෙක වුණත් එහෙමයි මචං. දැන් හනිමූන් ෆේස් එක නෙමෙයි බං දරුවෝ ඉන්නකොට පේස් එක. ඒ පේස් එක නෙමෙයි වයසට ගියම් පේස් එක. තේරෙනවද මං කියන එක? එතකොට අර ඩේටිං ඒ කියන්නේ ලව් කරන කාලේ ක්ලිප් කිස් කරපු එක නෙමෙයි අතර මිනිස්සයා ගෑණි වෙලා දරුවෝ නඩත්තු කරනකොට ඒ ලව් එක නෙමෙයි තියෙන්නේ. ඒකයි ඔයගොල්ලෝ දකින්න ඇති වයසට ගියාම ගෑණි කියලා තමයි කතා කරන්නේ. නැත්තම් ඒ වගේ අර ලව් එක එහෙම කියන්නේ මේක ලව් එකක් නෑ කියන එක නේ. ඒක ස්වභාවයේ මිත්‍රුනි. ඕනම දෙයක යන්න යන්න ඒක එපා වෙනවා. ඒක අර අලුත්භාවයේ ඉවර වෙනවා. නැවුම්භාවයේ ඉවර වෙනවා. ඒක ලෝකේ ස්වභාවයක්. මේක ලෝක විනාශ වෙනවා කියන්නේත් එහෙම එකක්. හැම දෙයකම විශ්වය ගත්තම ගහක් ගත්තත් සතෙක් ගත්තත් අපි ගත්තත් පරිහානියටපත් වෙනවා. ඒ වගේ මං කියන්නේ ආණ්ඩුවක් වේවා ඒත් එහෙමයි යන්න වෙන්නේ අර මං කිව්වේ ඒකට ස්වභාවික ඒවා හේතුවෙන් මහ ජනතාවගේ කැමැත්ත අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. එහෙම වැඩි වෙන්නේ මිත්‍රණ අර මහින්ද රාජපක්ෂ යුද්ධ නිම කරා වගේ වෙන්න ඕනි. ඒක වෙනම කතාවක්. ඒ කරලත් ඔය මිනිහව ඉවත් කරා. යුද්ධයක් නිම කරපු නායකයාවත් ගෙදර ඇව්වා. ඒ වගේ ඒක එතනත් බලන්න යුද්ධ නිම කරපු අලුත ඒක එෆෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒක මතකවත් නැහැ අවුරුදු කිහිපයක් යනකොට. යකෝ යුද්ධේ ඉවර කරපු එක අමතක වෙනවනේ අවුරුදු තව 5ක් ගියාම බල හිතන්නේ මේක තියෙන මාර ප්‍රාතිහාරයක් පාන්න දෙපයි බං. ඒක ලේසි නෑ. ඒක මං කියන්නේ මේ ප්‍රේමදාසට වෙන්න පුළුවන්. දැන් ප්‍රේමදාස ඉදිරියට දිනලා ඒත් අවුරුදු 5ක් ගියා මේක වෙන්න පුළුවන්. මං ඒක නෙමෙයි කියන්නේ. කියන්නේ තේරෙනවා මං කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ මිත්‍රනේ. ඒ නිසා මේ ඒගොල්ලන්ගේ පදනම එන්න අඩු වෙනවා මිසක් වැඩිවීමක් නෑ. එතකොට අර දෙකොල්ලෝ එකතු වුණා කියන්නේ ඒගොල්ලන්ට තව පක්ෂ එනවා මිසක් ඒගොල්ලන්ට තව උදව් වෙනවා මිසක් අඩු වෙන පැත්තට නෑ. එතකොට ඒ දෙන්න එකතු වුණාමත් අරගොල්ලන්ට වඩා වැඩිපුර තියෙනවා නම් තව යන්න වැඩි වෙනවා කියන්නේ ඉතින් ඒක නිකන් සාමාන්‍යයෙන් හිතුවත් ඕක වෙනවා කියලා හිතන්න පුළුවන්. නැතුවම දැන් දිලිත් ජයවීර නාමල්ලා මං කියන්නේ ඒගොල්ලන්ට බැරි කතාව. ඒගොල්ලෝ තනියම මිත්‍රුනේ ඔය බලවේගයට එකතු වෙයි කියලා මම විශ්වාස කරන්නේ. හරි. නැතුව ඒගොල්ලෝ තනියම ඒගොල්ලන්ට ඔය සියලු සජබේ තියෙන බේස් එක ගන්න ලේසි නෑ. හරි. එතකන් ඒක මන්නම් දකින්නේ එහෙම සීන් එකක්. ඒක ඉතින් අර ඉන්දික තොටවත්ත කියන වගේ මේ සීන් එක ඒවත් කරන්න බෑ බං. ඔය කිව්වට මේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න බෑ ඇත්තට ලංකාවේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සහ දෛවය වෙනස් කරන්නත් බෑ. මේ ඊළඟට මතන් සජිත් ප්‍රේමදාස මෝඩයෙකුත් නෙමෙයි. මට නම් එහෙම එකක් තේරෙන්නේ නෑ. ඒ මිනිහා මේ එච්චර එහෙම ඒ කියන්නේ ඌට වඩා මේ මෝඩයෝ ඉන්න. උඹලට ඕන නම් මෝඩයෝ ගැන මම වෙනම කියලා දෙන්න. බුද්ධිමත්කම කොහොමද තීන්දුව වෙන්නේ කියලා. ඒ කියන්නේ උඹලා මෝඩයිනේ බා. දැන් බහුතරයක් මිනිස්සු මෝඩයි. ආන්න එහෙම එකකුත් තියෙනවා. බුදුහාමුදුරන්ටත් මිනිස්සු පෙලක් අය මේ එහෙම මේ පිළිගත්තේ නැහැ. හරි. ඒක තේරුම් ගන්නත් වෙනම ඔලුවක් තියෙන්න ඕනේ මචං ජීවිතේ. ගොඩාක් අය රැල්ලට යන්නේ. ඔය සජිත්ට මෝඩයා කියන්නේ එකෙක් මෝඩයා කිව්වොත් සජිත් මෝඩයා. සජිත් ඒ ආන්න එහෙම. විචාරණ බුද්ධියක් නෑ. හරි. ඒ වගේ මේ මිනිස්සෙක්ට එහෙම මෝඩයා කියන්න හදිසියෙන්ටත් එපා මචං. කොහෙවත් ඉන්න මිනිහෙක් දිහා මෝඩයා කියන්නේ කොහොමද බං අපි මේ යම්කිසි මේ ඌ කියන වචනයක් අල්ලලා. ඒක හරි මේ කොච්චර නරුම වැඩක් දෙන්න. හරි වැරදි වැඩක් නේ. හරි. ඒකයි මට නම් කියන්න තියෙන්නේ.